ඉතින් සිරිපාදේ කරුණා කරලා පල්ලෙහාට ආවා. ඉතින් ඇවිල්ලා වෙලා ගියා. වෙලා ගිහිල්ලා ඉතින් ලස්සන තැනක කඳුරු බැඳගත්තා. තැන මොකද්ද කියලා හෙට උදේට කියන්නම්. අපි කට්ටිය එළිය උයනවා. දැන් තමයි ටෙන්ට් එක සෙටප් කරලා ඉවර වුණේ. ඒකට ටික අස් කරගත්තා. ඇත්තටම වෙලා ගියා. දැන් 9:00ටත් වැඩි මේ එළිය කෑම හැදෙනවා. අපි බලමු එළියට ගිහිල්ලා මොනවද හැදෙන්නේ කියලා. බලන්න බත්තන ජනගලින් බබා කට්ටිය දැන් පොඩි කොල්ලුවක් දාන්න අසම් උලන්නේ නැහැ නේ උලන්නේ බඩගිනි දැන් මං කියන්නේ මම මේ කිව්වේ දැන් මේ තැන කිව්වේ නෑ ඊට උදේට බලමුනේ කොහෙද ඉන්නේ දේ බලමු ලස්සන තරග ඒක වාටර සීතලයි වාටරේ ඊදලා මම පොඩි ගන්න පොඩ්ඩක් මං ගැන බලනවා දියා ඔයා ගැන බලනවා අද රැයට ඉන්නකෝ දැක්කද මේ දුක වත්තු කරහනම් බං මගේ වත්තු දැන් දැනුත් ගහමු දැන් නම් ඉద్దර කොට දරකොට කිතුරුමට නාලා ගනින් මුවා ඉන්න හොඳයි නේ හොඳාන හොඳයි ඉන්දරමල දෙන්න කොහමද උඹේ කඩනවා නියවට හවුද හොඳද ඉතර කුඩු කරනවා ඒක මොකද්ද හොඳ කුඩු කරා ඈ කුඩු කරන්න ඕන මේක නැත්තම් මේ එයා නියමර කරනවා ඒ වැඩේ වැඩේ බස් සමහර කෑලි මේ ඔව් අපි තේරෙනවා වැඩේ කරා දරන යන්නේ දරන්නේ ඔය බීනෙන් තමයි මේක වහන්න දෙන්නේ ඉන්දියා බරත් යන අර වතුර බෝතලේ තිබුණා වාඩින්න වතුර බෝතලේ යන්නේ හැබැයි නිකම්ම මේ ඕයි බං නෑ නෑ මාර ඊයොත් වැඩන්නේ පට්ටල නෑ එක පැත්තක විතරක් නෙමෙයි දැන් මේ ඈ මොකද අල්ල දන්නේ මේ දැන් කන්න තියෙනවා පාන් තියෙනවා ඒකට පරිප්පොද්දක් අපේ මේ චෙප් මදුසරා ඇදිකල චෙප් මදුසරා පරිප්පොද්දක් හැදුවා එතකොට මේ ඒකත් අද ඔක්කොම කෑම මදුව තමයි හැදුවේ නෝල්ලස් එකක් තියෙනවා කමු වෙනන්නේ පාන් තියෙනවා කමුනේ කමු පඩේ නිටි ඇත්තට නකුල එහෙම දාන්න එපා එහෙම මේ පාන් කඩද්දි මේ ඔව් ඇත්තට කුඩු ගන්න එහෙම බැරි වෙයි කාලා ඉන්නම් අද මේ කෑවේ නෑ උදේ ඉඳන් පට්ට බඩගින්නක් තියෙන්නේ එහෙම කඩන්න බෑ අයිබෝවන් good morning ඉතින් අපි ඇත්තටම ඊයේ ඇවිල්ලා නතර වුණේ මම තන කිව්වේ නෑනේ දැන් ඔයාලටම බලා ගන්න පුළුවන් කොතනද ඉන්නේ කියලා මේ ගාස්මෝර් දියල්ල ගාව තමයි අපි කැම්ප් කරේ
මම මේ ඉන්නේ ගාට්මෝට් දියඇල්ලේ මේ අන්තිම කොටස. ඒ කියන්නේ මෙතනින් පාතර තමයි ජලාශය කඩා හැලෙන්නේ. මෙතනින් පල්ලෙහාට තමයි කඩා හැලෙන්නේ. ඒ ටික කොටස පේන්නේ නැහැ මෙතන උඩට. ඒක බලන්න ඕන නම් දියඇල්ලේ යටට යන්න ඕන. යට කියන්නේ අර මේ පල්ලෙහාට යන වල පාරක් තියෙන්නේ. අන්න ඒ හැලට යන්න ඕන. ඒක පේන්නේ නැහැ මේ යුරු දෙපැත්තේ යුරු දෙක සම්පූර්ණ මේ විනාශ කරලා මේගොල්ලෝ කඩ දාලා ගමේ අය කඩ දාලා මේ ඒ ඉඳන් ස්වභාවික ගතිය නෑ දැන් මෙතන මේ ඒ කඩ අටවලා දෙපැත්තේ මේ තනිකර මෙතන වැඩේ වෙන්නේ බිස්නස් එකක් විදිහට ඒගොල්ලෝ තමයි මෙතන හත් දෙන ඒවා එතකොට කෝඩාරම් දෙනවා මේ ඔක්කොම අනවසර ඉදිකිරීම ඒගොල්ලෝ හදලා මේවා කරලා තියෙන්නේ ඔය අර පැත්තත් ඒ වගේ ඒගොල්ලෝ ඇවිල්ලා එක එකනා මේ කැම්ප් කරන්න එන අයට තමයි ඒගොල්ලෝ තමයි දෙන්නේ. එතකොට එයාලා ඒකට මුදලක් අය කරනවා. එහෙම නැතුව එයාලා කැම්ප් කරන්න දෙන්නේ නැහැ මෙතනින් පිටින් එන මිනිස්සුන්ට. එතකොට අර තිබෙන ස්වභාවික ගතිය සම්පූර්ණ නැති වෙලා තියෙන්නේ මෙන්න මේවත් එක්ක. ස්වභාවික ගතිය කුණු දාලා නැත්නම් වල විනාශ කරලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් මෙතන වෙලා තියෙන්නේ. අපි යම් බලන්න උඩ පැත්තට. සරම ඇදගෙන ඔයා ඉන්නේ. අවුලක් කිසිම අවුලක් නෑ. ඈ? අද good morning. good morning. ජයවා. ඒකක් නෙමෙයි ඒකක් හදාගෙන මේ නෝල්ස් එක කන්න පුළුවන් මං හිතන්නේ අවුලක් නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ කවුද මොකද බලන්න මේ රමත් ඉල්ල වලන්නේ තාත්තා අස්සර යන් පොඩ බලන්න නවන්නේ මොකද වැවද්ද මොකක්ද අහන්නේ කියන්නේ උඩ ජලාශයනේ දන්නේ මොකක්ද ඒ තියෙන ජලාශය ජලාශය තියෙන මොකද්ද දන්නේ නැහැ නේ ඔකේ දන්නේ මොකද වත්තු කරමුනේ Roy good morning wall. Hey, sekarang jadi orang dia tu. Sangat kita dah. මට ඉස්සෙල්ලා කියන්න බැරුවා මෙහෙ වොෂ්රූම් එකකුත් තියෙනවා. වොෂ්රූම් එකක් තියෙනවා මෙතන. ඒගොල්ලෝ එන අය charge කරනවා. ඒ කියන්නේ 4 දෙනෙක් આવොත් එක්කෙනාට 50 ගානේ තමයි charge කරන්නේ. වොෂ්රූම් එකක් තියෙනවා, වතුර තියෙනවා. ඒ අතින් හොඳයි. නමුත් අර කඩ දාගෙන ඉන්නේ ඕන මන්න අනුමත කරන්නේ. මෙයාලා මේ මම හිතන්නේ කැම්ප් කරන්න ඉඩ හදලා හදනදි මේ යුරු කපලා ආයනවා දැන් මේ ටික ඉති කොළ දාලා නම් මම තියෙන්නේ මේ තර වගේ හදපු තැන මෙතන 750 කියලා තමයි කිව්වේ. 750ක් ඕන කියලා තමයි කිව්වේ. මේ නමුත් මේවා මේ මට සල්ලි ගන්න බෑ එහෙනම්.
කොහොමද ඒ ගන්නේ? අම්මා බිස්කට් එකක් තියෙනවානේ. ඊට සෙලුටේ තම්බලා ආහාරට දාලා දීද්දී මම කියන්නේ ආයෙ වැඩිත් නෑ අඩුත් නෑ. ඉතින් කම්පැනියක් ආවා. ආඩු. වැඩකරේ නෑ නීයේ. කරන්නේ. මම ගෝබල් තමයි. මම ගෝබල් තමයි කියලා දුන්නේ. දැන් නම් හරි මොකද කියන්නේ? ඉරවුනෝ. දැන් ගානට ආයෙ පොඩි එකක්. මේ ගන්න අතර ගන්න කරලා. දැන් වාඩි වෙන්න. මොකද ඒක රහයිද? සොට් එක. ඒ පාන් තියන ගන්න. පාන් දිනවා? පාන් තියනවා. බිස්කට් ගත්තා. බිස්කට් එක කොහොමද කන්නේ? පාන් කොහොමද කන්නේ? බිස්කට් නෙවෙයි. අල්ලන්න ඔය කෑල්ල කවන්න. පාන්ද? පාන් ගෑ. අඩවිච්චේ. ඔය කෑල්ල කවන්න. ආවෙන් නැත්නම් පොඩි කෑල්ලක් ගන්න. අද්දේ මටත් තියෙනවනේ. හොඳයි. රහයි ගන්න. ඒ රහයි ඇත්තටම නේද? බැලේ. ඔසල තියෙනවා. ඈ? කියන්න මනසේ. මොකද්ද? කියන්න. මහලේ ගම්ද? ටීක් එකක් ටීක්. වැඩ කරන්න ඕන. ඒ උදේට කන්න මොනවද තියෙන්නේ මදෝ? මේ රද තියෙනවා අපිට කැරට් තියෙන්නේ ගෙදරවත්තම බලාගත්ත නැවුම් කැරට් තියෙනවා. ඊපස්සේ ගෙදර වැලෙන් කඩාගත්ත බොන්ජි තියෙනවා. කො බොන්ජි? ආ මෙතනනේ. එතකොට ඉන්න ස්වභාවික ඒත් තෝර විශ්ලක් දාලා ගෙදරවත් ලීස් ලීස් නේ. එතකොට මේ එළවලු හදනවද ඔයාලා? ලෙවල අපි කරනවා. කරනවා? ඔව්. පොහොර දාන්නේ නිකන්. ඕරනේ. ඒ කියන්නේ ගෙදර කොම්පොස්ට් ගෙදර කන්නනේ. ගෙදර ගන්න ගෙදර කෑමට වගා කරන අමන්න ගෙලින්ම ළමයි බඩු ඈ. නැවුම් වත්තෙන් නැවුම් බඩු Okay, bye.
රේනින් කරනවා රේනින් නැද්ද උඹලා දාලා දෙන්නේ නැද්ද වීඩියෝ කරන්නේ ඇඟේ තියෙන්න ඕනේ ගන්න ගන්නවා මේ කැරට් මල්සර්ලාගේ එදිරින් ගෙනාවු එතන හදපු කැරට් නේ ගලවන් ආවා පස්සෙක් කරගෙන ආවා පස්සෙන් ගලවන් ආවා පස්සෙන් ගෙල්ල මේ තමයි හේතුව කොන්චි මල්සර්ලාගේ ඔබෙන් කැඩුවේ කොහොමද මේ ලියු තරගේ you have a thought there මේ ගෙදර පහල ගල පස් පිටින් ගෙනාවේ ඉතින් අපි කෑම්ප් එක ගලවගෙන පල්ලෙහාට ආවා. දැන් හැටන් පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් ගාට්මෝර් ගමන මේ විදිහට අවසන් වෙනවා. අපේ කට්ටියත් ඉන්නවා මෙතන. එහෙනම් සෙට් එකටම සෙට් එකේ ඉන්නවා. ජය වේවා. ජය වේවා